අද ගයිස් බලමු කොහොමද ෆැන්සි නෝට්ටු කොහොමද එකතු කරන්නේ ෆැන්සි නෝට්ටු කියලා මොනවද ෆැන්සි නෝට්ටු කියලා කියන්නේ ඒ ඔක්කොම අද සම්පූර්ණ විස්තරයෙන් බලමු. එහෙනම් වීඩියෝ එකට එමු. ඊම බලමු ගයිස් 2005 ගාපු රුපියල් 100 නෝට්ටුවක්. මේක තමයි මට ලැබුණ විශේෂ නෝට්ටුවක් මේක. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙතන බෙලු බෙල්මට ඕගොල්ලන්ට පේනවා මෙතන මේ නෝට්ටු නම්බර්ස් කියන බලනකොට. හරිද? මේකට කියන්නේ ලෝ සීරියල් නම්බර්ස් කියලා. ඒ කියන්නේ මෙතන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් 0 තමයි ඔක්කොම තියෙන්නේ. එක නම්බරේ තමයි තියෙන්නේ ඩිජිට් නම්බර් කියලා කියන්නේ ඒකට. ඒ කියන්නේ අර 1 2 3 4 ඒ වගේම තියෙන්නේ නම්බර්ස්. මේක අර පහ විතරේ තියෙන්නේ. ඒ හින්දාද ගයිස් මේකට කියන්නේ ලෝ සීරියල් නම්බර්ස් කියලා කියන්නේ. ඕගොල්ලන්ගෙන් එකතු කරනකොට ඕගොල්ලෝ අනිවාර්යෙන් මේව ටික බලා ගන්න. මේ නෝට්ටු ගැන කතා කරනකොට මේ නෝට්ටුව වටින්නේ මේ නම්බර්ස් තමයි වටින්නේ. හරිද? ගොඩාක් කට්ටිය ෆැන්සි නෝට්ටු එකතු කරන කට්ටිය ලංකාවේ විතරක් නෙවෙයි ඕන රටකල තියෙනවා ගයිස්. ගොඩාක් කට්ටිය ඉතින් ඒව තමයි එකතු කරන කට්ටිය ගොඩක් අය ඉන්නවා. ඒ වගේම තමයි මං ගාව තියෙන මට වටින නෝට්ටුවක් තමයි මේක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේක සුපිරි නෝට්ටුවක්. මේක යූස් කරපු නැති නෝට් එකක්. හරිද? මට මේක අර පැකට් ගන්නකොට ඉතින් මට කොහොමද ඉතින් මේවා ඉතින් අපි බලනවා. එතල ගිහලා චුට්ටක් බලනකොට කොහොමද ඉතින් බැලුවමට කොහොමද සෙට් වෙනවා එක නෝට්ටුවක් හරි සෙට් වෙනවා ඉතින්. හරිද? ඒක මේ නෝට්ටුව. මේක 2016 ගහපු රුපියල් 100 නෝට්ටුවක් මේකද ඉතින්. මේක යූස් කරපු නෝට්ටුවක් තමයි. හැබැයි ඉතින් මට මේක මාර ෆැන්සි නෝට්ටු කියන මම හිතනවා ඉතින් ගොඩාක් කටියට දන්නවා ඉතින් මේක ෆැන්සි නෝට්ටු කියලා. ඉතින් මෙතන අර ඔක්කොම 8යි තමයි මොනවද එවිලා තියෙන්නේ. ඉතින් මේක විතරයි මිස් වෙලා තියෙන්නේ. ඉතින් මේක කෙලින්ම ඔක්කොම 8ක් ආව නම් ඉතින් ගයිස් මේකට කියන්නේ සොලිඩ් ෆැන්සි කියලා කියන්නේ. හරිද? මං ගාව තිබ්බ මොනවද 5000 නෝට්ටුවක් තිබ්බා. ඒක දුන්නාම ඒ හින්දා මට ඒක පෙන්වන්න දෙයක් නෑ ගයිස්. සෝරි ගයිස්. ඉතින් මෙන්න මේ වගේ ෆැන්සි නෝට්ටු ගොඩක් තියෙනවා. ඉතින් ඕගොල්ලෝ ඉතින් මොන හරි කඩේට ගිහිල්ලා ගන්නකොට නිකන් ගිහිල්ලා බලන්න ඉතින් කොහොමද ඉතින් ඇති මෙන්න මේ වගේ නෝට්ස් ඉතින් නම්බර්ස් නෝට්ස් වැඩක් නැහැ ගයිස්. ඇත්ත කියනකොට නෝට්ස් වැඩක් නැහැ. මෙතන නම්බර්ස් තමයි වැටින්නේ. හරිද? ඔයගොල්ලෝ අනිවාර්යෙන් බලා ගන්න ඒවා. මේක ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් බැලු බැලමට මේක පේනවා මෙතන 786 කියලා. 786 කියලා කියන්නේ ලකි නම්බර්ස් කියලා කියන්නේ. අර දෙමළ කට්ටිය ගොඩක් අය මේව ගන්නවා ඉතින් ඒගොල්ලෝගේ විශ්වාසයට ඉතින් ඒගොල්ලෝ මේවා ඉතින් එකතු කරනවා. අන්තිම නම්බර් තුනම එන්න ඕනේ 786 කියලා ආවනම් ඉතින් ඒක ඉතින් ලකි නම්බර්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ නෝට්ටු ඉතින් ඒ කියන්නේ ඔයගොල්ලන්ට අපි තියාගත්තා නම් ඉතින් සල්ලි යනවා කියලා ඒගොල්ලන්ගේ පොඩි මේකක් ඉතින් ඒක ඉතින් අපිට මොනවද කියන්නේ ඒකට කියන්න මොකුත් නැහැ ගයිස්. ඉතින් ඒගොල්ලන්ගේ එකක් ඉතින් ඒක ඒ හින්දා ගයිස් අපිට ඉතින් ඒක මෙතන මෙන්න මේ වගේ 786 කියලා එන්න ඕනේ. ඉතින් ඒව ආවනම් ලකි නම්බර්ස් කියලා කියනවා. ඉතින් මං ගාව තියෙනවා 10 20 50 තියෙනවා 100ක් තිබ්බා. මම ඒක පෙන්නන්නම් අනිවාර්යෙන්. හරිද? මෙන්න මේ වගේ නම්බර්ස් තියාගන්න ඕනේ. ඒත් එක මේ හරිද? මෙන්න මේ රුපියල් 10 නෝට්ටුව ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා 444යි 555යි. එන්න ඒ වගේ නෝට්ස් තියෙනවා නම් ඒකත් ඉතින් ෆැන්සි නෝට්ටු කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ. මේකට ඉතින් ෆැන්සි නෝට්ටු ඉතින් සුපිරි නෝට්ටුවක් මේක ඕගොල්ලන්ට ඒක ඉතින් බලනකොටම තේරෙනවනේ ඉතින්. ඒක ඕගොල්ලන්ටත් ඇති ගයිස්. ඒකයි කියන්නේ මම. අනිවාර්යෙන් ඇති චුට්ටක් බලන්න ඉතින්. සල්ලි ටිකක් ආවනම් ඉතින් අතට ආවනම් චුට්ටක් ඉතින් තෝරලා බලන්න ඉතින් කොහමද ඉතින් ඇති. හරිද? කලෙක්ෂන් එකේ මේක ඉතින් චුට්ටක් ඉතින් වටිනවා ඉතින් මේ බලා ගන්නකෝ ඕගොල්ලෝම. හරිද? 999 777 ඒකත් ඉතින් ෆැන්සි නෝට්ටු තමයි ඉතින්. මෙන්න මේ වගේ ෆැන්සි නෝට්ටු ගොඩක් තියෙනවා ගයිස් මගේ කලෙක්ෂන් එකේ. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඉතින් සුපිරි නෝට් එකක් සුපිරි නෝට් ටිකක් තියෙනවා ඉතින්. හරිද? මම ගාව තියෙන පරණ කලෙක්ෂන් එකක් තියෙනවා. ඒකෙන්ම තියෙනවා ඉතින් ඕගොල්ලන්ට මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් 938373 කියලා ඒකත් ෆැන්සි නෝට්ටු. ඒ වගේ මේ වලටකෝ 070807 ඒකත් ෆැන්සි නෝට්ටු. ඒ වගේ මං ගාව තියෙන තව එකක් තියෙනවා. මෙතන පොඩි වෙනස් පේනවනේ ඕගොල්ලන්ට මේ 0 1 2 3 4 කියලා තිබ්බනම් සුපිරි වටිනාකමක් තියෙනවා මෙතනට. ඉතින් මෙතන ඉතින් 0 අර රුපියල් ඒ කියන්නේ 1 ඉස්සල්ලා ඇවිල්ලා 0 එක පිටිපස්සේ ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා ගයිස් චුට්ටක් ඉතින් මට ඉතින් මාර අප්සෙට් එකක් ඉතින් ඒක. ඉතින් ගයිස් තව නෝට්ස් ටිකක් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පෙන්නන්න පුළුවන්. මගේ ලයිව් එකට හැමදාම එන්න ගයිස් ඕගොල්ලෝ අනිවාර්යෙන් එන්න ලයිව් එකේ ඕගොල්ලන්ට අනිවාර්යෙන් කියලා දෙනවා ෆැන්සි නෝට්ටු. ඒ වගේම මෙතන තියෙනවා තව නෝට්ටුවක් තියෙනවා. මේක තමයි ගොඩක් කට්ටිය අහන්නේ ඉතින් Z නෝට්ටු මොනවද කියලා. Z නෝට්ටු එක මම පොඩි වීඩියෝ එකක් හැමදා කරන්න ඉන්නේ. ඕගොල්ලන්ට ඔක්කොම මේක බලලා ඕගොල්ලන්ට Z නෝට්ටු ගැන කතා කරලා පොඩි මේකක් දෙන්නම් අනිවාර්යෙන්. හරිද? මේ ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් Z නෝට්ටු. මෙතන Z කියලා අකුරක් එනවා. ඒ Z නෝට්ටුව පොඩි මේකක් තියෙනවා ඉතින්. ඒක මම අනිවාර්යෙන් ඕගොල්ලන්ට කියලා දෙන්නම් ඒකත් ඉතින්. හරි ගයිස් එහෙනම් අපේ channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න බොක්කෙම ඉතින්. අපි එහෙනම් next video එකෙන් බලමු. එහෙනම් අපි ගිහලා නම් guys bye.